ඉතින් අද මං ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ලින්න මාළු කිරට හදාගන්න විදිය. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ මං ලින්නු ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. දැන් මං ඒක කපාගෙන ආවා. දැන් මං ඒක සෝද ගන්න තමයි යන්නේ. මේ විදියට සෝද ගන්නවා. හොඳට ඒ වල ඇතුලේ තියෙන දේවල් අයින් කර ගන්න ඕන. හොඳට දෙපාරක් තුන් පාරක් විතර හොඳට සෝද ගන්න ඕන. ඊට පස්සේ අපි කහ ටිකක් ලුණු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ ඒක හොඳින් අතුල්ල ගන්නවා. ඒ මොකද ඒ වල පිලි ගඳ යණ්ඩයි එහෙම දාන්නේ. දැන් ආපහු ඒක හොඳින් සෝදගමු. නැවතත් අපි හොඳට ඒ සෝදගමු. දැන් අපි සෝදගෙන ඉවරයි. දැන් අපි අමුද්‍රව්‍ය දාගන්නවා. මිරිස් කුඩු දාගමු. පස්සේ තුන පහ කුඩු දාගමු. කහ කුඩු ටිකක්, උළුහාල් ටිකකුත් දාගන්නවා. සුදු ලුණු ටිකක් දාගන්නවා. ඉඟුරුත් දාගත්තා. ගාම්රිස් කුඩු ටිකකුත් දාගමු. ගොරකත් දාගමු. රම්පි කරපිංචක් දාගමු. අන්තිමට ලුණු වතුර ටිකක් දාගන්න ඕන. ඊට පස්සේ ඒක හොඳින් මිශ්‍ර කරගමු. හොඳට හැම එකකටම ගෑවෙනවා වගේම අපි මිශ්‍ර කරගමු. දැන් අපි වතුර මාළු එක නොපෙනෙන ගානට වගේ වතුර දාගමු. දැන් අපි උයා ගන්න යන්නේ. දැන් අපි පියනින් වහලා උයාගමු. දැන් විනාඩි 10කට පස්සේ මේ තියෙන්නේ. දැන් මාළු එක හොඳට පැහිගෙන එන්නේ. හොඳට මාළු එක හොල්ලන්න ඕන මේ විදියට. දැන් ආපහු අපි පියනින් වහගමු. දැන් මේ පැය කාලයකට පස්සේ දැන් අපි අවමිරිස් කරල් දෙකක් විතර දාගන්නවා. ලුණුත් ටිකක් කපලා දාගන්නවා. දැන් අපි නැවතත් මාළු ටික හොඳින් හොල්ලගමු මේ විදිහට.
දැන් මේ වෙලාවෙත් තමයි අපි උකු පොල් කිරි ටික දාගන්නේ. නැවතත් අපි ආපහු මේ විදිහට හොල්ලගමු. අපි හැන්දෙන් කූරු ගන්නෑ. මොකද මාළු පොඩි වෙනවනේ. ඒ නිසා. දැන් නැවතත් අපි පියනෙන් වහගමු. දැන් හරියට පොල් කිරි දාලා විනාඩි 10කින් පස්සේ දැන් අපි නැවතත් ওই විදිහට හොල්ලගමු. දැන් මාළු ටික හරි. ඉතින් මේ තියෙන්නේ මම රසම රසට උයාගත්තු ලින්න මාළුව. එහෙනම් මං ගිහින් එන්නම්. පුදු සරණයි ජේස්පීටයි.